අයිබෝන් පුරුදු විදිහටම යලිත් හමු වෙනවා හිතුතුලි තවත් වැඩසටහනක් එක්ක. ඔබ දන්නවා යලිත් කරලියට ඇවිල්ලා තිබෙනවා මේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිද්ධ වුණු දූෂණය පිළිබඳව වෛද්‍යවරිය අපයෝජනයට ලක් කිරීම පිළිබඳ කතාව යලිත් ඔන්න කරලියට ඇවිල්ලා තියෙනවා. මොකක්ද මේකට හේතුව? අපරාධකරු නැත්තම් සැකකරු අපරාධවත් කියන්න බෑනේ අපිට තාම. සැකකරු අධිකරණයට අදත් කැඳවලා තිබෙනවා පෙරට්ටුව සඳහා. එහෙමනම් මේ පෙරට්ටුව දිගින් දිගටම දෙවතාවක් මේ අදාළ වෛද්‍යවරිය නැත්තම් පැමිණිලි පාර්ශවයේ වර්ජනය කළා මේ පෙරට්ටුව. වර්ජනය කිරීමෙන් අනතුරුව අද තෙවන වතාවට තමයි යලිත් පෙරට්ටුව කැඳෙව්වේ. එහෙමනම් අද වෛද්‍යවරිය පෙරට්ටුව සඳහා ඉදිරිපත් වුණාද? සහභාගී වුණාද? අධිකරණයට පැමිණියාද? ඔව්. වෛද්‍යවරිය අද අධිකරණයට පැමිණලා පෙරට්ටුවේදී මේ සැකකරුව හඳුනාගෙන තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඍජුවම ඇය හඳුනාගත්තා කියලා තොරතුරු වාර්තා වෙනවා කිසිම පැකිලීමකින් තොරව. එහෙමනම් මෙතනින් එහාට කුමක්ද සිද්ධ වන්නේ? සහ මේ සැකකරු අමුතු ඉල්ලීමක්. අමුතු නෑ ඒක. සාමාන්‍යයෙන් සැකකරුවෙකුට කරන්න පුළුවන් නීතිමය ප්‍රතිපාදන තියෙනවා ඒදී කරන්නට. ඉල්ලීමක් අධිකරණයෙන් කරලා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. රහස් ප්‍රකාශනයක් ලබා දීමට තිබෙන බවට. එහෙමනම් අධිකරණයට ඉඩ දුන්නා. ඔව්. අධිකරණය ඒ සඳහා අවස්ථාව ලබා දීලා තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. සැකකරුට තමන්ගේ රහස් ප්‍රකාශය අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කුමක්ද කියන්නට තනන්නේ? ඔබ හිතන විදිහට මේ සැකකරු කුමක් පවසයිද? මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල විවිධ ප්‍රතිකඩයන් හරහා ප්‍රකාශන වැඩසටහන් අපි දැක්කා. නිකුත් වෙනවා. මොකද වෛද්‍යවරිය දෙවතාවක් පෙරට්ටුව මගහරින්දී විවිධ මත පළ වුණා විවිධ පාර්ශව වලින්. මේ තරම් බරපතල අපරාධයක් වෛද්‍යවරියට සිද්ධ වෙලා නැද්ද? ඒක නිසා මේ සැකකරුව යම් කුමක් හෝ අපයෝජනයට ලක් කිරීමට උත්සාහයක් දරපු නිසා මේ උත්සාහයක් දරලා ඒක අපයෝජනය කළා කියලා අය අඟවන්න හදනවද? මේ අඟවන්න හදනව නෙමෙයි මේක මේ සැකකරු බරපතල ලෙස අපහසුතාවයට පත් කරන්න හදනවද? නැත්නම් සැකකරුට නීතිමය ක්‍රියාමාර්ග ගන්නට හදනවද? මෙහෙම අපරාධයක් කළා කියලා. ඔය ආදී වශයෙන් විවිධ මත පළ වුණා. ඇය දෙවතාවක් පෙරට්ටුව මගහරින්දී බොහෝ අය පැවසුවා මේක මේ නීතිඥයන්ගේ උපක්‍රමයක් සැකකරුව මැඩවීම සඳහා. ඒ කියන්නේ තව තවත් බන්ධනාගාරගතව තැබීම සඳහා, රිමාන්ඩ් භාරයේ තැබීම සඳහා නීතිඥවරුන් ගන්න උපක්‍රමයක් විදිහට බොහෝ අය හැඳින්වුවා. හරි, කොහොම වුණත් අද දිනේදී පෙරට්ටුවට ඇවිල්ලා ඒවා මේ සැකකරුව හඳුනාගෙන තිබෙනවා. එහෙමනම් මේ සැකකරු එක්වරම මේ ප්‍රකාශයක් කිරීම, මොකද සැකකරු වෙනුවෙන් නීතිඥයන්වත් ඉදිරිපත් වෙලා නැහැ. මම හිතා නීතිඥවරුන් ඉදිරිපත් වෙලා නැති වුණාට සැකකරු වෙනුවෙන් නීතිඥවරු උපදෙස් ලබා දෙනවද දන්නේ නැහැ. උපදෙස් ගන්නව ඇති නේද? සාමාන්‍ය නීතිමය උපදෙස් ගන්නව ඇති. එහෙම පහසුකම් තියෙනවනේ. එහෙම හැකියාවක් තිබෙනවා. ඕනම පුද්ගලයෙකුට නීති උපදෙස් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් වුණේ නැති වුණාට නීතිඥවරු සාමාන්‍ය නීති උපදෙස් ලබා දෙනවද දන්නේ නැහැ. කොහොම වුණත් ඔහුගේ ඉල්ලීමට අධිකරණය ඉඩ දීලා තියෙනවා ඒ රහස් ප්‍රකාශය කිරීම සඳහා. එහෙමනම් මොහුට කියන්නට තියෙන්නේ මම ඒ සිදුවීම සිද්ධ කළේ නැහැ. නැත්තම් මං අතින් අත්වැරදීමක් සිද්ධ වුණා. එහෙමත් නැත්තම් මේ කියන තරම් බරපතල විදිහට මේ සිදුවීම සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුණේ මෙන්න මේ ආකාරයට. ඔය ආදී වශයෙන් තමයි ඔහුට පවසන්නට තිබෙන්නේ. මනම් ඔය කරුණු වලින් ඔහු කුමක් පවසයිද කියන ප්‍රශ්නය දැන් ඔන්න හැමෝටම තියෙනවා. ඉතින් ඔහුගේ රහස් ප්‍රකාශය ඒක ඉදිරිපත් කරන්නේ අධිකරණයටනේ. ඒක මාධ්‍යට ඉදිරිපත් කරන්නේ නැහැ බොහෝ විට. ඉතින් අධිකරණයෙන් කරුණු දක්වද්දී ඒ ප්‍රකාශය පිළිබඳව යම් ඉඟි පළ කිරීමට හැකියාවක් ලැබෙයි. ඒ අරෙන්නට තවම මාධ්‍යට කිසිදු ආකාරයේ ප්‍රකාශයක් මේ සැකකරුවා ලබා දීලා නැහැ. සැකකරුවෙකුගේ ඥාතියෙක්වත් ලබා දීලා නැහැ.
ඒකයි කියන්නට තියෙන්නේ. ඉතින් මේ ප්‍රකාශය පිළිබඳව ඉතින් කතා කරද්දී අර වගේ කාරණයක් තමයි ඔහුට පවසන්නට තියෙන්නේ. එතනින් එහාට එක්කෝ කලේ නැහැ කියන්න ඕනේ, එක්කෝ අත්හැරීමක් කියන්න ඕනේ, එක්කෝ මානසික ආතතියක් මානසික අවුලක් කියලා ඒක ඔප්පු කරන්නට වෙනවා. එහෙමත් නැත්නම් ඒ කියන තරමේ අපරාධයක් සිද්ධ වුණේ නැහැ කියන්නට වෙනවා. එහෙමත් නැත්නම් කැමැත්තෙන් මෙහෙම දෙයක් සිද්ධ වෙලා ඇය මේ විදිහට මාව අපස්ථාවෙන් පත් කරනවා නැත්නම් ආදර සම්බන්ධයක් කරා සිද්ධ වෙලා ඉතින් ඔය ආදි වශයෙන් ඒ වගේ කරුණක් තමයි ප්‍රකාශ කරන්නට තියෙන්නේ උන්ට. ඒවා ඉතින් විය හැකි වෙන්නත් පුළුවන්, එහෙම වෙලා නැති වෙන්නත් පුළුවන්. එහෙම වෙලා සාමාන්‍යයෙන් ආදර සම්බන්ධයක් තිබිලා ආදර සම්බන්ධයක් කරහා සමහර ආදරවන්තියන් ප්‍රතික්ෂේප කරනවානේ. ලිංගික ඇසුර ප්‍රතික්ෂේප කරනවා විවාහ වන තුරු. එහෙම ආදරවන්තියන් සිටිනවානේ. ඉතින් මේ වගේ ආදරවන්තියක් වෙලාවෙ දන්නේ නැහැ නේද? හරි. නෑ කොහොම වුණත් එහෙම වෙන්න විදිහක් බොහෝ දුරට එහෙම වීමට ඇති ඉඩකඩ අඩුයි. මම මේ කිව්වේ සැකකරුට කරන්න තියෙන ප්‍රකාශය පිළිබඳව අපිට හිතන්නට තියෙන පැති. ඒකයි ඒක නිසා ඒක වරදවා වටහා ගන්නට එපා. අපරාධයක් කළා නම් ඔහු අනිවාර්යෙන්ම අපරාධකරුවෙක් වෙනවා. සැකකරු අපරාධකරුවෙක් බවට පත් වෙන්නේ අධිකරණය හරහා. අධිකරණයේදී ඒ වුණොත් අපරාධකරුවෙක් බවට පත් වෙනවා. ඒකේ ආයෙකින් අහන්න බලන්න දෙයක් නැහැ. ඒක නිසා කොහොම වුණත් ඔහුගේ ප්‍රකාශය පිළිබඳව තමයි දැන් සමාජය අවධානය යොමු කරලා තිබෙන්නේ. පළවෙනි ඉතින් සැකකරුට කියන්න තියෙන්නේ මොනවද කියලා නේද? නැත්තම් කෙලින්ම පිළිගන්නට වෙනවා. ඔව් මම මේ අපරාධයක් කළා මට දැනුමක් දෙන්න. ඉතින් හරි ඉතින් වෙන මොනවද ඔය කීපේ ඇරෙන්න මොනවද කියන්න තියෙන්නේ නේද? අපි බලමු ඉදිරියේදී මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. The briefing board අපගේ නාලිකාව subscribe කරන්න කියලා තාදරෙන් ඉල්ලා සිටිනවා. මම දිනේෂ්. The briefing